ඔන්න එකොමත් එක කාලෙක එක්තරා ගමක පුංචිම පුංචි පැල්පතක ගුණපාල එයාගේ බිරිඳ සීතා සමග ජීවත් වුණා. එයාලා දෙන්න එකිනෙකාට ගොඩාක් ආදරේ. ඒත් ඒ දෙන්න අතරේ රණ්ඩුවක් ආවොත් දෙන්නගෙන් කවුරුවත්ම වැරද්ද පිළිගන්නේ නැහැ. දෙන්නගෙන් කවුරුවත්ම රණ්ඩුව නවත්තන්නෙත් නැහැ. ඉතින් දවසක් ගුණපාල හේනට යන්න පිටත් වුණා. සීතා ගේ ඇතුලේ වැඩ කරමින් හිටියේ. එතකොට එහා ගෙදර ඉන්න මාලයි එයාගේ සැමියයි එළියට ආවා. සීතා මම හේනට යනවා එළියට එන්න. අද දවල් කෑමට මොනවද හදන්නේ? මොනවා හදුවත් කමක් නැහැ. අරගෙන එනකොට වැඩිපුර අරගෙන එන්න. එහා ගමේ ලොක්කා අපේ හේන බලන්න එනවා. කෑම ටිකක් වැඩිපුර බෙදාගෙන අරගෙන එන්න. එයා කෑම වලට ගොඩක් කැමතියි. අද මගේ කෑම කන්නත් ඉඩ තියෙනවා. හැමදාම වගේ මං කෑම අරගෙන එන්නම්. ඒත් හවස ගෙදර එනකොට ඔයා මට ලස්සන සාරියක් අරගෙන එන්න. මෙච්චර දවසක් මං සාරියක් අරන් ඉල්ලුවා. එහා ගෙදර මාලා ලස්සන සාරියක් ඇඳගෙන එහෙටයි මෙහෙටයි යනවා. එයා මන් දිහා බලලා hina වෙනවා. අද මට සාරියක් ගේන්න ඕන. නැත්නම් හෙට ඉඳන් මගේ අතින් ඔයාට කෑම හදලා දෙන්නේ නැහැ. මොකෝ ගුණපාල? ආගේ නෝන මොනවද කියන්නේ? එයා සාරියක් ඉල්ලනව නේද? ඔයා මොනවද කියන්නේ? මම ඊයේ මගේ නෝනට සාරියක් අරන් දුන්නා. ඒකට ඔයාගේ නෝනා ගොඩක් කැමති වගේ. අද ඉඳන් ගමේ හැම ගෑනු කෙනෙක්ම එයාගේ මහත්තයාගෙන් සාරිය අරන් ඉල්ලයි. පව් අරගෙන දෙන්න. එයාලා වෙන මොනව ඉල්ලන්නද? සීතා මට ඔයාට කවදද සාරියක් අරන් දෙන්න ඕන කියලා හිතෙන්නේ. එදාට තමයි මම ඔයාට සාරියක් අරන් දෙන්නේ. ඔයා අරගෙන එන්න ඕන කියලා මුරණ්ඩු වුණොත් ඒව හරියන්නේ නෑ. මම මොකටද මේ ගෙදර පිරිමියෙක් වෙලා ඉන්නේ? මං අරන් දෙනකොට ඇඳගත්තොත් ඇති. ඔයා කිව්ව පළියට මං අරගෙන ඉන්නේ නෑ. මටම හිතෙන වෙලාවට තමයි මං ඔයාට අරගෙන දෙන්නේ. හරි ෂෝක් නෝනයි මහත්තයයි. හොඳට තරඟ කරනවා. සීතා ඔයාගේ මහත්තයා සාරියක් අරගෙන දුන්නේ නැහැ කියලා එයාව බඩගින්න තියන්න එපා. පිරිමින්ට ගොඩක් තරහ යනවා. මහන්සි වෙලා වැඩ කරන අයට අපි බඩ පිරෙන්න කන්න දෙන්න ඕන. එයා අරගෙන ඉන්න වෙලාවට අරන් දෙයි. ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න. නෝනයි මහත්තයයි අතරේ මෙහෙම තරඟ කරලා හරියනවද? මෙහෙම හිඳලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම බෑ මාලා. මං එකපාරක් තීරණයක් ගත්තොත් මම මගේ තීරණය වෙනස් කරගන්නේ නැහැ. එයා මට සාරියක් අරන් දෙනකම් මං එයාගේ හේන පැත්තටවත් යන්නේ නැහැ. ඕන නම් එයාට කඩින් කන්න කියන්න. ඒත් මං වචනයක් කිව්වොත් කිව්වම තමයි. එහෙමද? හරි බලමුකෝ. ඔයා මට කෑම ගෙනත් දෙනකම් මං කෑම කන්නෙත් නෑ, කඩෙන් කන්නෙත් නෑ. ඔයා මට කෑම ගෙනකම් මං බඩගින්නෙම ඉන්නවා. ඒත් ඔයා ඊළඟ සාරිය නම් අරන් දෙන්න බෑ. ඉතින් එහෙම තරහින් කියලා ගුණපාල හේනට ගියා. ඉතින් ගුණපාල ගොඩාක් මහන්සි වෙලා හේන වැඩ කටයුතු කළා. ගුණපාලට ගොඩාක් බඩගිනි දැනුණා. ගුණපාලයි සිරිපාලයි එහා ගමේ ලොක්කයි ගහක් යට ඇවිත් ඉඳගත්තා. එහා ගමේ ලොක්කා මේ ගමේ හැම දේ ගැනම දන්නවා. ගමේ වගතුග ගැන එයා කතා වුණා. ඒත් ගුණපාලට ඒ කිසිම දෙයක් ඔලුවට වැදුනේ නැහැ. මොකද කිව්වොත් එයා හිටියේ පුදුම බඩගින්නකින්. ඒත් එයා ඒක පිටට පෙන්නුවේ නැහැ. මොකෝ ගුණපාල? අද අවුව ගොඩක් සැරයි. බඩගින්නත් සැරයි. ඔයාගේ නෝනා තාම කෑම ගෙනාවේ නැද්ද? අනිත් අය කන්න ගෙදරත් ගියා. වෙලාවත් යනවා. මටත් ගොඩක් බඩගිනි. තාම ඔයාගේ ගෙදරින් කෑම ආවේ නෑනේ. ලොකු මහත්තයා අද ගුණපාලට කෑම එන එකක් නෑ. උදේ පාන්දරම නෝනායි මහත්තයයි හොඳටම රණ්ඩු වුණා. පව් මෙයාගේ නෝනා සාරියක් අරන් ඉල්ලුවා. මේ අරන් දෙන්න බෑ කියලා කිව්වා. එයා කෑම ගේන්නේ නෑ කියලා කිව්වා. මට නම් මේවට hina වෙන්නද අනන්නද කියලා හිතා ගන්න බෑ. මොකද ගුණපාල නෝනායි මහත්තයා මේ විදිහට තරඟට වැඩ කරන එක හොඳ වැඩක් නෙවෙයි. එහෙම හිටියොත් කොහොමද පවුලක් ගෙනියන්නේ? හරි කමක් නෑ. ඔයාගේ නෝනා ගෙනාවේ නැතිවට කමක් නෑ. මගේ නෝනා වෙන කෑමත් රහයි. අද අපි ඒව කමු. මගේ නෝනා කෑම හදලා ඒවයි. මාස වෙලා වැඩ කරන අය බඩගින්න ඉන්න හොඳ නෑ. හොඳට කෑවත් තමයි හොඳට වැඩ කරන්න පුළුවන්. නෑ මහත්තයා තරඟි නම් තරඟේ. එයාම කෑම ගේනකම් මං කෑම කන්නේ නෑ කියලා කිව්වා. දැන් මහත්තයා ගෙනාපු කෑම කෑවොත් මං බොරු කිව්වා වගේ වෙනවනේ. මට බල කරන්න එපා මහත්තයා. ඔයාලා දෙන්න කන්න. මම මෙහෙමම ඉන්නම්. කෑම කෑවේ නෑ කියලා මැරෙන්නේ නෑනේ මහත්තයා. මගේ නෝනාම කෑම ගේනකම් මං කන්නේ නෑ මහත්තයා.
ගුණපාල ඔයා බඩගින්න හිටියොත් ඇඟපතේ හයිය නැතිවී. එතකොට කොහොමද වැඩ කරන්නේ? මුරණ්ඩු නොවී ඔයා කෑම කන්න. මුරණ්ඩුනොත් ඔයාට තමා පාඩුව. මං කියන දේ අහලා චුට්ටක් බත් කන්නකෝ. නැත්නම් ඔයාට තමයි කරදරේ. එතකොට තමා ඒ ගමේ හොඳ උගත් බුද්ධිමත් කිරිහාමි ආවේ. එයා හැමෝටම හොඳ නරක කියලා දෙනවා. හැමෝම මොනවද මෙතන කරන්නේ? ඇයි ගුණපාල මූණ මැරවිලා තාම කෑම කෑවේ නැද්ද? වෙලාවට කන්න. මේ අවුව සැරයි. ඔය අසනීප වෙයි. එහෙම නෙමෙයි කිරිහාමි. ගුණපාල ඔය මුරාඩුකමට ඉන්නේ. එයාගේ නෝන කෑම ගේනකම් එයා කෑම කන්නේ නැහැලු. මෙයාගේ නෝන සාරියක් අරන් දෙනකම් කෑම ගේන්නෙත් නැහැ කියලා කිව්වා. කොච්චර කිව්වත් අහන එකක් ඈ. නෝන කෑම ගේනකම් කන්නේ නැහැලු. අනේ දෙවියනේ. මේ නෝනත් එක්කද තරඟ කරන්නේ? නෝනයි මහත්තයයි කියන්නේ S2 වගේ. එකක් පෙන්නුනේ නැතත් අපිට තමා පාඩුව. නෝනලා මේ වගේ එක එක ඒවා ඉල්ලනවා. ඔයාට පුළුවන් නම් අරන් දෙන්න. නැත්නම් පස්සේ අරන් දෙන්නම් කියලා ආදරෙන් කියන්න. එයාලා ඒක තීරුම් ගනී. එහෙම නැතිව අරන් දෙන්නෙම නැහැ කියලා කියන එක වැරදි. සැමියා බිරිඳ අතර තීරුම් ගැනීමක් තියෙන්න ඕන. නැත්නම් මේ පවුල විනාශ වෙයි. කිරිහාමි, ඔයා කියන දේ මට හොඳටම තේරෙනවා. මට මගේ නෝනට පෙරදෙන්න බෑ. මොකද කිව්වොත් මම පිරිමියෙක්. අද දවස පුරාම මම බඩගින්න හිටියත් මම මගේ නෝනා කිව්ව දේ කරන්නේ නැහැ. එහෙම කළොත් මට තමයි ලැජ්ජාව. ඉතින් එදා හවස වෙලාව 5ක් වුණා. සීතා හිටියේ ගොඩක් දුකින්. මොකද කිව්වොත් ගුණපාල දවස් 30ම කෑම කෑවේ නැහැ කියලා එයා දන්නවා. එයාගේ තරහ ටික ටික අඩු වුණා. එතකොට තමයි මාලා සීතාගේ ගෙදර ආවේ. මොකද සීතා තාම ඔයාගේ මුරණ්ඩුකම අඩුුනේ නැද්ද? මේක ගොඩක් වැරදි. ඔයා තාම ඔයාගේ මහත්තයාට කැම ගෙන හිඳුන්නේ නැහැ. දැන් තමයි මගේ මහත්තයා කිව්වේ. ලොකු මහත්තයා කිරිහාමි ඒ හැමෝම කන්න කියලත් ඔයාගේ මහත්තයා ඔයාගේ අතින්ම කැම කන්න ඕනේ කියලා ඔයාගේ එනකම් බලන් ඉන්නවලු. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සයා. එයාට මොනවා හරි වුණොත් එහෙමනම් එයා මුකුත්ම කෑවේ නැද්ද? සිරිපාලයාගේ කැම කෑවෙත් නැද්ද? මං උදේ තරහෙන් කිව්වේ. ඒත් එයා නොකා ඉඳී කියලා මං හිතුවේ නෑ. එයා බඩගින්න ඉන්නකොට මං කොහොමද නිදහසේ ඉන්නේ? මගේ මුරණ්ඩුකමට වඩා මට මගේ මහත්තයා තමයි වටින්නේ. මං දැම්ම කෑම අරගෙන යන්නම්. මට කිසිම සාරියක් එපා. මගේ මහත්තයාට කරදරයක් වුණොත් මට දරා ගන්න බෑ. එයා හොඳින් හිටියොත් මට ඒ ඇති. අනේ මෝඩ කෙල්ලේ, ඔයාට උදේ මතක් වුණේ නැද්ද මේවා? මහත්තයාව මෙච්චර වෙලාවක් බඩගින්න තිබ්බට පස්සේද මොලේ පෑදුනේ? නෝනයි මහත්තයයි අතරේ මේ වගේ තරඟ තියෙන්න හොඳ නැහැ. ඊට පස්සේ පෞල් ජීවිතේ විනාශ වෙලා යයි. ඉතින් ඊට පස්සේ සීතා ඉක්මනට කෑම බෙදාගෙන හේනට අරගෙන ගියා. ගුණපාල ගොඩාක් මැලවිලා ගහක් යට ඉඳගෙන හිටියා. මට සමාව වෙන්න. උදේ ඔයා සාරියක් අරන් දෙන්න බෑ කිව්වම මට ගොඩක් තරහ ගියා. ඒත් ඔයා දවස් 30ම බඩගින්න ඉඳී කියලා මං හිතුවේ නෑ. මට සමාව වෙන්න. මං නිසානේ ඔයා දවස් 30ම බඩගින්න හිටියේ. එන්න මං කෑම ගෙනාවා. කෑම කන්න. සීතා, මං කරපු දේත් වැරදි. ඔයා සාරියක් අරන් ඉල්ලනකොට මං පස්ස අරන් දෙන්නම් කියලා කියන්න තිබ්බේ. ඒත් මං කිව්වා ඔයාට අරන් දෙන්නම බෑ කියලා. ඒක වැරදි. ඔයා මේ ගිනියව්වේ මං වෙනුවෙන් කෑම අරගෙන ආවා. ඔයා ඉදිරියේ මං පරාජය වුණා. මහත්තයා, මගේ බිරිඳ මං වෙනුවෙන් කෑම අරගෙන ඇවිල්ලා. මගේ මුරණ්ඩුකම මෙයාගේ ආදරය ඉස්සරහා පරාජය වුණා මහත්තයා. ගුණපාල, නෝනයි මහත්තයා ඉන්න ඕන මේ විදිහට තමයි. ඔයාලා අතරේ රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයාලා අතරේ මුරණ්ඩුකමයි තරඟයයි ඇති වෙන්න හොඳ නැහැ. එකිනෙකා ඉවසන්න ඕන, පරාජය වෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ රැඳිලා තියෙන්නේ. නැත්නම් ජීවිතේ විනාශ වෙලා යයි. ඔව් ගුණපාල, තරඟයක් තියෙන්න පුළුවන්. ඒත් ඒක හොඳ දෙයකට වෙන්න ඕන. අනවශ්‍ය දේවල් වලට තියෙන්න හොඳ නැහැ. නෝනයි මහත්තයා අතරේ තුන්වෙනි එක්කෙනා හා සමානයි ප්‍රශ්න ඇති වෙන එක. එකිනෙකා අතරේ ඉවසීම තිබුණොත් තමයි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් සීතා ඉක්මනට එයාගේ සැමියාට කෑම බෙදුවා.
ගුණපාල කෑවේ නැති නිසා සීතත් කාලේ නැති වෙති කියලා හිතලා ගුණපාල සීතට කෑම කැව්වා. ඉතින් දෙන්නම ගොඩක් සතුටින් ගෙදර ගියා. එදායින් පස්සේ දෙන්නම Tamanගේ මුරණ්ඩුකම අතහැරලා සතුටින් ඉවසීමෙන් ජීවිතය ගෙවන්න පටන් ගත්තා.